aerobic exercises කියලා කියන ස්වායු ව්‍යායාම. ඒ කියන්නේ මනසට හුඟක් ඔක්සිජන් ලබා ගන්න ව්‍යායාම. දෙක තියෙන මේ මාංශ පේශීන් වර්ධනයට අදාළ ව්‍යායාම. ඒ මාංශ පේශීන් වර්ධනයම නෙවෙයි. ඒකේ පුදුම රහස් තියෙනවා. මේ දෙකම එකතු කර ගන්න ඕන. strengthening exercise and aerobic. මේ එකකට වැඩිය හොඳයි කියන්න බෑ. දෙකම දැන් ඔබ ජිම් එකට ගියොත් ජිම් එකේ strengthening exercises කරොත් treadmill එකටත් යන්න. ඔබ හිතන්න එපා ඒක පොඩි දෙයක් කියලා. ඒ ස්වායු ඔක්සිජන් කොහාටද මේ ඔක්සිජන් යන්නේ? ඔව් මොනවද ව්‍යායාම මේ තියෙන්නේ? නොමිලේම කරන්න පුළුවන් දෙයක් ඕන කරන්න පුළුවන් කවුරුත් මේක හිතන්නේ කොච්චර වැදගත්ද කියලා. මේ තියෙන්නේ strengthening exercises. පාට ඕන දෙයක් තෝරගන්න මේ මම පෙන්නනේම ගන්න එපා. මොකද්ද පළවෙනිම වැදගත්ම දේ වෙන්නේ? ඉතාත්ම වැදගත් දෙන ඔබ ව්‍යායාමයක් කරාම විශේෂම aerobic මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියා අපේ සෛල ට්‍රිලියන්ස් ගාණක් තියෙනවා. මේ සෛලයක් ඇතුලේ තියෙනවා මයිටොකොන්ඩ්‍රියා කියලා කොටසක්. ඒකෙන් තමයි අපිට ශක්තිය ලැබෙන්නේ. ඔක්සිජන් ආහාර දැවිලා ශක්තිය ලැබෙන්නේ. මේව සේරම ප්‍රාණවත් බවට පත් වෙනවා. ඔබ වයසට යන වේගය අඩු වෙනවා.